හෙලෝ නෙත්මි. හෙලෝ කියපන්. අද ක්ලාස් එන්නේ නැද්ද? මේ මං අද ක්ලාස් එන්නේ නැහැ. අපේ අම්මා හොත් කියන මං ක්ලාස් ආවා කියලා. සර් දැන් ක්ලාස් එකට ආවේ. ඔයා කොහෙද ඉන්නේ? හෙලෝ කියපන්. ඔයා අදත් ක්ලාස් එන්නේ නැද්ද? මේ මං අදත් ක්ලාස් එන්නේ නැහැ. මේ අපේ අම්මා හොත් කියන මං අද ක්ලාස් ආවා කියලා හොඳේ. නෙත්මි ඔයා මේ යන විදිහ නම් මට එච්චර අල්ලන්නේ නැහැ. මොනවද අනේ මේවා කරන්නේ? මොකද ඔයාට වෙලා තියෙන්නේ? හරි හරි බං. ඔන්න ඉතින් පටන් ගත්තා ආයෙත් බන. අනේ මේ ඒ පණිතකම් වලින් වැඩක් නැහැ. අපේ ගෙදර කවුරු හරි හම්බුනොත් හරි අහුවොත් හරි කියන මං අද ක්ලාස් ආවා කියලා. ඔයාට කියන්න තියෙන එච්චරයි. සරලයි සුන්දරයි. ඔයා ඔය වැටලා ඉන්න යාළුවෝ සෙට් එක නම් එච්චර හොඳ නෑ. ඔයා මගේ හොඳම යාළුවා කියන්නත් ලැජ්ජයි නේද මේ? අනේ මේ එහෙනම් හොඳම යාළුවා කියන්නේ නැතුව ඉන්න. අනේ බං ඔය ෆෝන් එක තියපන්. මම මේ වැඩක්. මේ උඹ ඵලයන් එහෙනම් අපේ අම්මා හුවත් අරම කියපන්. ඔයා අද ක්ලාස් එන්නෙත් නැද්ද? මොකක්ද හලෝ ඔයාට මේ වෙලා තියෙන්නේ? ඔයා දැන් සති කීයක් ක්ලාස් ආවේ නැද්ද? ඔයා ඔහොම ක්ලාස් ආවේ නැතුන් මට ඔයාලගේ අම්මට කියන්න වෙනවා හොඳේ. මොකක්ද අනේ ඔයාට මේ වෙලා තියෙන්නේ? ඔයාට දැන් කැම්පස් යන්න ඕනේ නැද්ද? කොයාගර කලින් තිබුණාද? පව් හලෝ ඔයාලගේ අම්මයි තාත්තයි. ඔයා මේ කරන වැඩේ වැරදි නෙත්මි. ඔයා මේ මාසෙම ක්ලාස් ආවේ මේ මාසේ මුල් සතිය විතරයි. ඒකත් ඒ කාඩ් එක ගන්න ඕන මට. බොරුවට කාඩ් එක අවමාන කරගන්න මෙච්චරයි. ඔයා ආයි මෙහෙම කරොත් නෙත්මි මං ඔයාලගේ අම්මට කියනවා. මොකද ඔයා ක්ලාස් එකේ මාත් එක්කනේ. ඔයාට ඉතින් හැම දෙයක්ම විහිළු. ඔහම විහිළු කර කර ඉන්නකෝ. ඔයා දැන් ඉන්නේ සෙට් එක හරි නෑ නෙත්මි. බොරුවට කාඩ් එක මාක් කළා ඔයා අම්මට ඒක පෙන්නනවා. ඔයාට මේව තේරෙයි නෙත්මි. හැබැයි එතකොට පරක්කු වැඩි. ඔයා ඕව ගැන වැඩි හිතන්න ඕනේ. ඔයා පාඩම් වැඩ ටික විතරක් කරගන්නකෝ පැටියෝ. ඔයා මගේ හොඳම යාළුවනේ. ආදරේ. මම නම් මගේ පාඩම් වැඩ ටික හොඳට කරගන්නවා. මට දුක ඔයා ගැන. දෙන්නත් එක්ක ඩොක්ටර්ස්ලාම කියපු එක්කෙනානේ. ඔයා දැම්ම සෙට් එකම ආශ්‍රය කරන එක නවත්තන්න ඕනේ නෙත්මි. නැත්නම් මම ඔයාලගේ අම්මට කියනවා. මතකනේ ගිය මාසේ ওই සෙට් එකම සර් දනගස්සලා තිබ්බා. එච්චර හොඳයි යාලා. එයාලට ඕනේ වෙන වෙන භාෂා ඉගෙන ගන්න නෙවෙයි. ඒ වලට මොහොත් වැටෙන්න හදන්නේ. කැම්පස් එකට තියා ක්ලාස් එකටවත් එනවද ඔයා? මට කියන්න තියෙන මෙච්චරයි. ඔයාට මේව තේරෙද්දි පරක්කු වැඩි. හැබැයි එදාට හරි ඒව තේරෙන්නේ මටනේ. මේ යන විදියට තවත් ඉස්සරහට ගියොත් මං ඩොක්ටර් කෙනෙක් වෙලා ඉඳි ඔයයි මගෙන් බෙහෙත් ගන්න. ඒකත් සල්ලි වලට නෙවෙයි පිනට. අනේ මේ උඹ මගේ හොඳේ කීනේ මං යනවා. මට නෝට් එක දාපන් හොඳේ. අම්මා අදාරුන් එක්ක ඇවිදලා කකුල් දෙකත් රෙදෙනවා. පුදුම ඇවිදිල්ලක් නෑ වෙද්දේ. හරි මහන්සි. ඊළඟ නෙත්මි ඔයා ඔයා මං ඒ කාලේ කියපු ඇහුවනම් අද ඔයා අහුම නෑ නෙත්මි. මං ඒ කාලේ කියපු ඔයා ඇහුවනම් නෙත්මි ඔයා අද උතර නෙවෙයි. අද ඔයත් මං වගේ ඩොක්ටර් කෙනෙක්. මං ඔයාට කොච්චර කට කරනකම් කිව්වද? ඔයා ඒ කිසිම දෙයක් ගානකටවත් ගත්තේ නෑ. ඔයා කරේ ඔයාට ඕන දේ විතරයි. ඔයා අම්මලාගේ සල්ලි නාස්ති කරා. ඔයා ගොඩක් දේවල් කරා. ඔයා මං කියපු දේ කරා නම් අද ඔයා ඔහොම නෑ. මං කිව්වන නෙත්ම ඔයාට කවදා හරි මේව තේරෙයි කියලා. මං හිතුවේ නෑ ඇත්තටම එහෙම දවසක් නම් උදා වෙයි කියලා.
ඒ බං මට උඹට දෙයක් කියන්න තියෙනවා. මොකක්ද? ඇත්තටම උඹ වගේ යාළුවෙක් හම්බෙන්න මං ගොඩක් පින් කරලා තියෙනවා. උඹ යාළුවෙක් නෙවෙයි මගේම සහෝදරයෙක්.